අද උදේ පාන්දර මගේ ගෙදර පිපිලා තියෙන ලස්සන මල් ටික දැක්කාම මට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ලියපු ලස්සන ළමා ගීතයක් මතක් වුණා. මොනවද අම්මේ අකුරු જાතියක් මල් පෙතිවල කවුදෝ ලියලා කවුරුද අම්මේ මේවා ලියන්නේ පාට පාට ඉරි හැඩ ගහලා පුතා දන්නේ නැහැ හඳ ඇති කාලෙට වනාන්තරේ හරි වැඩ කෙරෙති බෝසත්වරු බණ කතා කියද්දී වන දෙවඟනෝ මල්වල ලියති මේ වගේ ලස්සන පාට අපට නෑ කොතැනින් මේවා ගෙන එන්නේ කොහොමද අම්මේ මේවා කියන්නේ මට නෑ මොකවත් තේරෙන්නේ ඉර පායනකොට ඉර බැස යනකොට පාට වලාකුළු ඇත අහසේ ඒවායින් මේ මල් පැහැගන්වයි ඒවා කෙරෙන්නේ හොර රහසේ ඇත්තටම ඇත්ත මේ මල් වලට කොහෙන්ද මේ පාට ආවේ තාමත් මට නම් හිතා ගන්න බෑ සබා දහම මවලා තියෙන්නේ මේවා අපූරු විදියට අපිට හිතන්නවත් බැරි විදියට ඉර පායගෙන එනකොට ඒ ලාහිරු රැස් මේ මල් වලට පතිත වුනහම ඒවයි වර්ණ පුදුමාකාරයට දිස් වෙනවා. ඒවා විඳින්නත් අපේ හිත ලස්සන වෙන්න ඕන.